Hello guys. කොහොමද හැමෝටම හොඳින් ඇති කියලා හිතනවා. අද මම මේ වීඩියෝ එක කරන්නේ අපේ වත්තේ ඉඳලා. මොකද අද උදේ මට හිතුණා හැලප හදන්න ඕනි කියලා. හැලප තම්මන්නේ. ගෙදර අද ඔක්කොම ඉන්නවා. අද නිවාඩු දවසේ මම මේ දැන් කැන්ද කොළ කඩන්න යන ගමන් ගහ තියෙන්නේ වත්ත පල්ලෙහා. අන්න අතන තමයි කැන්ද ගහ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. කැලේ හරිය හොඳටම යන පාර නම් පොඩ්ඩක් අවුල්. මං ගිහිල්ලා කොළ කඩාගෙන එන්න. කඩන වීඩියෝ ගන්න ගන්න බෑ. මොකද යන පාරත් අවුල්. පොඩ්ඩක් කන්ද වගේ දැන් නගින්න ඕනේ. මෙතනින් කොහොම කන්ද වගේ නගින්න ඕනේ. වීඩියෝ එකත් කරන ගමන් කොළ කඩන්න අමාරුයි. කොළ කඩාගෙන මං දැන් මේ ආපහු ගෙදර යන ගමන් අපේ වැඩේ වෙන්නේ කොහොමද කියලා ඊගාවට බලමු. මේ විදිහට මේක අනාගන්න කලින් මේකට ඉස්සෙල්ලා දැම්මේ මොනවද කියලා මට වීඩියෝ එකක් ගන්න බැරි වුණානේ. මේකට මම දැම්මේ ගාගත්තු පොළුයි, කුරක්කම් පිටි, සීනි, ලුණු පොඩකුයි දාලා ලාරස්නේ වතුරෙන් අනලා තමයි මේ විදිහට ගුලි හදාගත්තේ. ඊට පස්සේ ඒ ගුලි හදලා පැත්තකින් තියලා කොළ ටික අරගෙන ඒ වගේ හොඳට මේක තුනී කරලා තමයි මම රයිස් කුකර් එකට මේක දාලා මේක තම්බලා ගත්තේ. කැන්ද කොළ ඉවර වුණා. මං කඩපු ගාන මදි වුණා. මං දැන් යනවා ආයෙත් වත්ත පල්ලෙහාට එන්න කැන්ද කොළ කඩන්න. හරි මෙල්ල ගහක් තියෙනවා. ඒක කොළ කඩන්න යනවා. හරි මෙල්ල කොළ කඩන්න ආපු ගමන් දැක්කේ තව මේ පොඩි කැන්ද ගහක් පැල ගහක් තියෙනවා මෙතන. ඒකෙන් කොළ ටිකක් කඩාගෙන යනවා. කැන්ද කොලේ ලේසිනේ. කොලේ ලොකු හන්ද. තව හල්මිල ගහක් තියෙනවා. ඒකෙන් කොලේ ගොඩක් කඩා ගන්නවා. මදි වුණොත් එහෙම. කොළ ටිකක් කඩාගත්තා. දැන් ඉතින් තැම්බෙන්න තිබ්බ ටික තැම්බිලා ඉවර වෙනකන් ඉන්න තමයි තියෙන්නේ. තව ගුලි දෙක තුනක් තමයි හදපු ටික තියෙන්නේ. ඒ ටික මේක දාලා ඒ ටික මේක දාලා ඉතුරු විල තැම්බෙන්න තියන්න තමයි තියෙන්නේ. මෙන්න ඉතුරු කොළ ටිකත් අපි හොදලා ගත්තා. දැන් ඉතින් ඉතුරු වෙච්ච ටික මේක ආපහු අර විදිහටම තියලා ගන්න තමයි තියෙන්නේ. චුට්ටයි තියෙන්නේ. කොළ පොඩි නිසා තමයි කොළ ගොඩක් කැඩුවේ. මේ ටිකයි
පාරට තමයි හැදුවේ. මේක හදන්න අම්මත් පොඩ්ඩක් උදව් කරා. ඒ හන්දා රහයි අවුලක් නෑ. රහයි.